ආවමල්ලි කඩේ කාට පොඩ්ඩක් යන්න. ඔයා කොහෙද මේ? මං ආවා මේ මගේ අර channel එකේ අලුත් වීඩියෝ එකක් ගහනවා. ඒකට මේ ලොකේෂන් එක බලන්න කියලා. මේ පැත්තෙන්ද බලන්නේ? මෙතන හොඳයි ක්වොලිටි ලස්සන තැන් තියෙනවා. තියෙනවා. තනියෙන් දාවේ? තනියෙන් ආවේ. කෝල්ලක් දෙන්න එපා. කෝල්ලක් දුන්නා මං එනවා මේ. මේ පැත්තේ එනවා කියලා. මට හිතුණා මං ආවා. කට්ටියත් ගෙන්න හිටියේ කට්ටිය පොඩ්ඩක් මිසින් අද වණගයක් කියමු තිබ්බා. ඉතින් මේ මං හිතුවා ඉතින් තනියෙන් ඇවිල්ලා යන්න ඕනේ කියලා. ඒ කියන්නේ කෝල් ඉතින් ආවම් වෙයි කියලා. ඒක තමයි මම මේ ගෙදරටලා හිටියා මේ කාව කඩේ ගාවට යන්න. මේ ආ කෝල්ලක් දුන්නා නම් මේ කලින් එනවා මං එනවා. එහෙනම් ඔය එනවද යන්න මොකද කරන්නේ? උලන් නැහැ නෑ යම්. මේ බ්ලොග් එකක් දාන්න පුළුවන් ඒක. උනේ ඒ හරිය ගෝල්ඩ් බේස් තියෙනවා. තියෙනවනේ. ඔව්. එහෙනම් යන්න එනවා යම්. හෙල්මට් එකක් ගමු උඩහම මේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාගෙන් හෙල්මට් එකක් ඉල්ල ගමු. යන ගමු. Niggas in my grill trying to phase me. මේ පළවෙනි වංගුව තියෙන්නේ තේරෙනවනේ කොහොම ලස්සන වංගුවේ හැඩේ. කොහොම තමයි ඉස්සරහට වංගුව. මේ ඉන්නේ පළවෙනි වංගුව. යාළුවනේ පාල පැත්තට නම් වහින වර. ඒ සුපිරිම view එකක් තියෙනවා. අපිට ගිහිල්ලා එන්න වෙන්නේ ඔතනම තියෙනවා. නාගට තමයි එන්න වෙන්නේ අපිට. වහිනවා යාළුවා. දෙවන වංගුව තියෙනවා. දෙවන වංගුව ඉස්සරහින් තියෙනවා. ඒ ගෙලිම ගියාගේ සිංහ රාජනේ. මේ යාළුවනේ දෙවන වංගුව. පාරේ වැඩේ අවසන් නැහැ. තාම පාරේ වැඩ. තේනවනේ. ඉදිරියෙන් කට්ටිය වැඩ කරනවා. අපිට යන්න එපා කියලා අපි නැවතුවා. එහෙනම් ඔන්න අපි ගියා. හරි. මේ පාරේ ඉන්න බෑනේ අපිලයි. තාවල්ලි මේ පාරේ ඉන්න බෑ. ඉස්සර මේ පාරේ ඉන්න බෑ. ඉස්සරහට පට්ට ලස්සනයි පාරේ. වැඩ ඉවර නැහැ ඉතින්. මේ හැදිලා එනකොට කොහොමද ක්වොලිටි එක? ලස්සන දිය ඇලි තියෙනවා ඉස්සරහින්. පොඩි ඒවා. ඔයාලා ආපුවා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යනවා. තේරෙනවනේ ගල් කඩලා. ගල්ලක් තියෙනවා. මෙහෙට වහිනවා. සාමාන්‍යයෙන් අපි දෙවෙනවා ඉතින්. ඒවත් ඉතින් අපි යනවා ෆයිනස් නේද? මේදින් ෆයිනස්. අපි ඉස්සරහට යන්න දිනවා. පිස්සු හැදෙනවා දැක්කම.
අමාරුයි ඉතින් මේ ටිකේ යන්න. ඉන්න ආලාලන බොරු ගල් ටිකක් එනවා යාළුවනේ එකකින්. විවිධ නෑ. යාන් දිහා නෙමෙයි රෝද යන්නේ. යාළුවනේ අපි අතරමඟ වැස්සට අහු වුණා. මානවත් පේන්නේ නැහැ. පේනව නේද මීදුම? මානවත් පේන්නේ නැහැ. අපි පේන්න දැන් මගින් හරවගෙන ආයි යනවා. ආයි වෙන දවසක ඉතුරු ටික පටන් ගමු එතන ඉඳන්. එතනින් ඉතුරු ටික යමු. අද වර්ෂාවෙන් අපිට බාධා වුණා. අවස්ම එන්න. ඒකයි උනේ වැඩිපුර මේකයි උනේ. අත පොඩි පොඩි වැඩි කරගෙන අපේ ආයෙත් ඉස්සෙල්ලා නැතිලා ආයෙ බන තියනවා. අපි දැන් ඉන්නේ 9 වංගුයි. නෑ ගලයි. 9 වංගුයි තමයි දැන් ඉන්නේ. තව වංගු කීයක් තියෙනවද? මට මතක නැහැ. උන්ට ගිහලා බලන්න වෙන්නේ. ගිහලාම තමයි බලන්න වෙන්නේ. වාලේ නම් අපි දාවනේ දා වැස්සට අහු වුණා. වැස්සට අහු වුණා අපි. අද ඉතින් ඉතුරු ටික කරගෙන යනවා මෙතනින් යනවා. අද කලින් දවසක් ආවා. ඔව්. ඒක තමයි මුල් වීඩියෝ ටික දිනේ කලින් ආපු දවසේ. ඔව්. අපි දැන් දවස් 2 විතර පස්සේ අපි දැන් ආයෙත් ආවේ. ඉතින් දැන් මේ වංගුවේ අපිට මෙතන එන්න බැරුණා. සෑහෙන පහලින් අපි හරවගෙන ගියේ. ඒ ඉදා වැස්සට අහු වුණා. අදත් එහෙම තමයි. අද පොඩ්ඩක් කලින් ආවා. අද කලින් ආවේ ෆයිනස් ගස් තීරින් ඉඳන් නිකන් අර වහිනවා වගේ සද්දයක් ඇහෙනවා. ඕගාලා වගේ. එක පාට හිතෙන්නේ වහිනවා කියලා. ඔව්. මේ ලස්සන ගල් පුට් ටිකක් තියෙනවා මෙතන. අපිට ඉඳගෙන ඔය නම් කෑම කනවා නම් කෑම කන්න පුළුවන්. ඔව් අයිසොපිරි ප්ලේස් එක. ප්ලේස් එක නේද? මේ නමි වංගුවේ ඉන්නේ. අපි උඩට ගිහලා සෙට් වෙමු එහෙනම්. තව උඩට යන්න ලස්සන පන්සලක් තියෙනවා. ඒක vlog එකක් අපි අනිවාර්යෙන් වෙන දවසක අරන් එනවා අපි vlog එකක් නේ. අනිවාර්යෙන්. පුළුවන් තරම් ඉක්මනටම අරන් එනවා. ඔව්. ඒ පන්සලේ vlog එකක් අපි ඉක්මනටම අරන් එනවා. අද බැරි වෙයි. වෙන දවසක එනවා. අපි එනවා උඩින් සෙට් වෙමු. වංගු 9ට ආවේ මේ අන්තිමට අපිට හිතුණා මේ පන්සලට ඇවිල්ලා යනවා කියලා. ඉතින් මේ අපි පන්සලේ vlog එකක් වෙන දවසක දාන්නම්. ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අපි භාවිත අර ලොකේෂන් එකක් බලන්නනේ. ඔව්. පහල තියෙන ලස්සන ලොකේෂන් අපිට. යනවා පොඩක් ඇවිදලා කරලා එන්න. මේ යම්කෝ මාළු එහෙම ඉන්නවා අර පැත්තේ. යන් අපි ඒක වෙන්නලා අපි vlog එක එතනින් නවත්තනවා. මේ දැන් පොඩ හවස් වෙලා තියෙන එක. ඔව්. අපිට නැත්නම් යා ගන්න බැරුණ වැස්සට අහු වෙනවා. ඔව්. අපි වෙන දවසක මේ සිංහරාජ පන්සලේ vlog එකක් අරන් එනවා නේද? අනිවාර්යෙන්ම. යාළුවනේ පොඩි වැරදීමක් වුණා මේක මේ පන්සලක් නෙමෙයි ආරණ්‍යයක්.
අපිට අර පුරුද්දට වගේ පන්සල කියවුණා. පන්සල කියලා කියවුණා. අතර ඉන්නේ ආරන්න. ආරම්භය. දැන් ආයි අවුවති වැටුණා. ආය යවුවන්නේ. මෙහෙම තමයි. අවුව වැටෙනවා, අවහිනවා. මෙහෙම අපි යන්නේ මේකක් තියෙනවා. මාළු පිටේ මස්සයි. කියලා බලමු අස්සන මාළු ඉන්නවා. පෙන්නන්නද ඔයාලට මෙතන ඉන්න. මෙන්න තියෙනවා යාළුවනේ මහල් ටැංක. එහාගේ පැහැදිලිනේ. එයාගේ මේ ටික විතරක් මේකෙන් පෙන්නනවා. ඔබට ඉස්සරහට පෙන්නුවන් අපිට අනිත් ලොග් එක කරන්න. මෙන්න යාළුවනේ මහල් වල. පුදුද නැනේ. මේ මර මුකුද ඉන්නේ. මුදේ? ඕ මුකුදින් මේ පදිමුට කියන්නේ. ගුරාම්ද නෑනේ. නෑ ගල් මාළු ගල් මාළු කියන්නේ. ගල් මාළු අර අපි වංශයෙන් ගියේ කිව්වා. මොද්දෙක් නේ ජපනේ. ජපනේ තියනවා. අර ඇඟිල්ල කන්නේ. අපි ඊළඟ vlog එකෙන් පන්සලේ වීඩියෝ එකක් කරන්නේ නැහැ. මොකද අපිට අද මේ vlog එක කරගන්න බෑ. බෑනේ. මොකද වැස්ස අතලඟ අපි තියෙනවා. අපි ආපු ටයිම් එකත් පොඩ්ඩක් පරක් වෙලා තියෙනවා. මොකද අපි මගී මගට වැස්සට නවතන ඇති ආවේ. ඔව්. මේ වහිනවා ආයි පායනවා උඹ වැටෙනවා ඕන තමයි ඉතින්. ඔව්. තව මේක දුර යන්න ඕන ලස්සන ලොකු පිළිමයක් තියෙනවා. අපි යන්නේ ඒට යන්න. අපිට දැන් වෙලාත් මදි. මදි. වැස්සත් කේස් වගේ. තව vlog දෙක තුනකට පස්සේ අපි අනිවාර්යෙන් ඇවිල්ලා මේක වීඩියෝ එකක් ඔයාලට දානවා. අපිට සම්පූර්ණ වීඩියෝ එක දානවා. නිකන් අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. දිගටම අපිත් එක්ක අපේ වීඩියෝ බලන්න. ඔව්. channel එක subscribe කරලා තියාගන්න. WhatsApp channel එකට join වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා. ජය වේවා. ඔය ගානට තියන්න ඕනේ. ඒක තමයි නතර වෙන්නේ. අන්න හරි. මේක නවත්ත ගන්න.